ඕගොල්ලන් රෙඩිද යන්න? නෙදර්ලන්ඩ්ස් යන්න රෙඩි? ඔයත් රෙඩි සහන්? නිලක්ෂි ඔයත් රෙඩි? Yes yes. Yes yes. Oui 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 oui. ඔයත් රෙඩිද? මාත් රෙඩි. නිලක්ෂි ෂෝට්ස් ටික ගත්තද? කොට පරිසම් ටික. ඕකේ. එහෙනම් ඉතින් මොනවද? එහෙනම් ඉතින් අපි කට්ටියම කෝ බයි බයි. චාෝ කියන්න. Ciao. See you in Gong. See you in Gong. අපි ගොං සෙට් එකක් යනවා ගොං බලන්න. Gong බලන්නම ඉස්සෙල්ලා ඊට පස්සේ තමයි අපි See you in Gong. See you later. දැන් අපි මේ කොහෙටද නිලක්ෂ ඇවිල්ලා ඉන්නේ? එන ගොංනේ. අපි මේ ගොං කියන්නේ ෆ්‍රෙන්ච් වලින් ජෙන්ට්. බෙල්ජියම් වල ජෙන්ට්, ඉංග්‍රීසි වලින් ජෙන්ට්, ෆ්‍රෙන්ච් වලින් ගොං. නේද දසුන්? බබා කොහෙද ඇවිල්ලා ඉන්නේ? Belgium. අපි දැන් මේ බෙල්ජියම් වල ගොං වල ඉන්නේ. Gong වලට. ඉංග්‍රීසි වලින් මොකක්ද කියන්නේ? ඒක gent කියලා කියන්නේ. ඉංග්‍රීසි වලින් ජෙන්ට්, ෆ්‍රෙන්ච් වලින් ගොං. බෙල්ජියම් වල කැපිටල් එක නෙවෙයි කැපිටල් එක බ්‍රසල්ස් අපි ඒක කියන්නේ අපි gent වලට. මේ ලස්සන පොඩි ගමක් මේ අපි ඉතින් ඒක බලන්න ආවා. මොකද අපි නෙදර්ලන්ඩ්ස් යන ගමන් මේ ගම තමයි අහුවෙන්නේ. ඉතින් අපි ඒකත් පොඩ්ඩක් බලාගෙන විසිට් කරගෙන යන්න ආවා. අපි ඉතින් මේ අපි ඇවිදලා කැතිඩ්‍රල් එකක් තියෙනවා. අපි ගිහිල්ලා බලමු ඇතුළට. ඉතින් අපි නෙදර්ලන්ඩ්ස් යන ගමන් අපි මෙතන නැවතුණා මේ ගම පොඩ්ඩක් විසිට් කරන්න. හරි ලස්සන ගමක්. අපි මීට අවුරුදු 10කට කලින් මේ ඇවිල්ලා තියෙනවා මායි දිල්හානි. ඉතින් අපේ පොඩි දෙන්නත් දැකලා තිබ්බේ නෑනේ. ඒ හින්දා ඒ දෙන්නවත් එක්කගෙන ආවා. සමීරයි නිලක්ෂිත් ඉන්නවා. ඒ දෙන්නටත් පෙන්නගෙනම යන්න කියලා. මේකේ අපි ඉස්සෙල්ලාම ආවේ ශාන්ත මයිකල් දේවස්ථානයට. ඒක ගැන කියන්න ගොඩක් කතා තියෙනවා. හරි ගොඩක් ඓතිහාසික පල්ලියක් මේක. මේක මුලින්ම 11 වෙනි සියවසේදී කුඩා දේවස්ථානයක් විදිහට තමයි පටන් අරන් තියෙන්නේ. හැබැයි 15 වෙනි සියවසේදී මේක දැවැන්ත ගොතික් ස්ටයිල් එකේ පල්ලියක් විදිහට ආයෙත් හදන්න පටන් අරන් තියෙනවා. ඔයාලා දකින්නදී මේකේ පල්ලියේ කුළුණු දෙකක් තියෙනවා. ඒක උඩ හරියෙන් පැතිරිලා තිබුණා. ඇත්තටම 1662 දී ලීවන් ක්‍රයිල් කියන ප්‍රසිද්ධ ගෘහමාන ශිල්පියා සැලසුම් කරලා තිබිලා තියෙන්නේ මේක යුරෝපයේ උසම මීටර් 134ක් උස කුළුණක් මෙතන හදන්න. හැබැයි ඒ කාලේ තිබ්බ ආගමික යුද්ධ, සල්ලි හිඟකම සහ පල්ලියේ බිම මේක බර උහුලන්න තරම් ශක්තිමත් මදි කියන සැකේ නිසා මේ වැඩේ අතහැරලා දාලා තිබිලා තියෙනවා. ඊට පස්සේ 1828 දී තමයි මේකට මේ වගේ පැතලි වහලයක් දාලා තියෙන්නේ.
තවත් නියම කතාවක් තියෙනවා. 16 වෙනි සියවසේදී කෝපාවිෂ්ඨ පිරිස් ඇවිල්ලා කතෝලික පල්ලිවල තිබුණු වටිනා පිළිම ඒ වගේම අර වීදුරු කැටයන් ඒවා විනාශ කරලා තියෙනවා. මේ කාලේදී මේ පල්ලිය බේරගන්න මේ ජෙන් නගරේ බියර් නිෂ්පාදකයෝ එකතු වෙලා අපුරු වැඩක් කරලා තියෙනවා. ඒ තමයි අර කේන්තියෙන් ආපු මිනිස්සුන්ට නොමිලේ බියර් දීලා ඒගොල්ලන්ව සංසුන් කරලා මේ පල්ලිය බේරගන්න තියෙනවා. ඉතින් මේක පල්ලිය ඇතුළට ගියාම පේන්න තියෙන රතු ගඩොල් වලින් හදපු සිවිලිම සහ උණුගල් කුළුණු අතර වෙනස මාරම ලස්සනයි. ඒ වගේම ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පියෙක් වන ඇන්තනි වෑන් ඩයික්ගේ Christ Dying on the Cross කියන මිල කළ නොහැකි මාස්ටර්පීස් චිත්‍රයක් මේ පල්ලිය ඇතුලේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. Sun is falling, speed in the black. Nobody driving, we're in the back.
මේ අතිදක්ෂ ෆොටෝග්‍රාෆර්ස්ලා ඔයාලට මීට අවුරුදු 11ට ඉස්සෙල්ලා මතකයක් මොනවද කියන්න තියෙන්නේ? මට මතක් තිබ්බේ අපි ඇවිල්ලා මට දවසකට නෑවේ. අපි ඒක එන්ජොයි කරා. අපි බෝට් රයිඩ් එකක් ගියා. මෙතන එදා තිබ්බා ලොකු ෆෙස්ටිවල් එකක් නේ. ඔව්. අපි අපි ආවේ මීට අවුරුදු 11කට ඉස්සෙල්ලා. අපිට මේ අර 11කට පස්සේ බෙස් බඩිස්ලත් එක්ක ඇවිල්ලා මේ කෝටි එක්කෙනා අපි ඊළඟට ආවේ ග්‍රාස්ලි කියන තැනට. මේක නිකම්ම නිකන් ගඟයිනක් නෙමෙයි. මේක තමයි මධ්‍යකාලීන යුගයේදී ජෙට් නගරයේ ආර්ථික හදවත වෙලා තියෙන්නේ. 11 වෙනි සියවසේ ඉඳන්ම ලෝකයේ විවිධ රටවල් වලින් ආපු නැව් සහ බෝට්ටු බඩු පටවන්නත් බාණ්ඩත් නතර කරලා තියෙන්නේ මෙතන. විශේෂයෙන්ම මුළු ෆ්ලැන්ඩර්ස් කලාපයේම තිරිඟු සහ ධාන්‍ය වෙළඳාමේ ප්‍රධානතම මධ්‍යස්ථානය වෙලා තියෙන්නේ මෙන්න මෙතන. ඔයාලට මේ ගඟයිනේ පේන පේලියට තියෙන ගොඩනැගිලි හැම එකටම වෙන වෙනම අවුරුදු 100 ගානක ඉතිහාසයක් තියෙනවා. මේවා ඒ කාලේ තිබුණු වෘත්තීය සමිති වලට අයිති ගොඩනැගිලි. උදාහරණයක් විදිහට නිදහස් බෝට්ටුකරුවන්ගේ ඒ වගේම ධාන්‍ය කිරණ මිනුම්කරුවන්ගේ වගේ වෘත්තීය සමිති වලට අයිති ගොඩනැගිලි මේ අතර තියෙනවා. මේ හැම ගොඩනැගිල්ලකටම උඩ කොටස ඕගොල්ලන් දකින්න ඇති පඩි පෙලක් වගේ උඩට යන ලස්සන මෝස්තරයක් තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට පේන මේ හැම ගොඩනැගිල්ලකම මුහුණත 1913 දී ජෙට් නගරයේ තිබ්බ ලෝක ප්‍රදර්ශනය එහෙම නැත්නම් වර්ල්ඩ්ස් ෆෙයා එක වෙනුවෙන් සැහැන්න ප්‍රතිසංස්කරණයක් කරලා තමයි මේ වගේ පරණ ලස්සන පෙනුම තාම තියාගෙන තියෙන්නේ. ඉස්සර නැවියන්ගේ සහ වෙළඳුන්ගෙන් පිරිලා ඉතිරලා තිබුණ මේ කාර්ය බහුල වරාය අද මේ වෙද්දී නගරයේ ඉන්න තරුණ තරුණියෝ විශ්වවිද්‍යාලය සිසුන් ඒ ගමේ ඉන්න මිනිස්සු සහ ලෝකයේ හැමතැනින් එන සංචාරකයන් එකතු වෙලා ලස්සන කැෆේ එකකට වෙලා බෙල්ජියම් බියර් එකක් බොන ගමන් නැත්තම් ගඟයින්ට වෙලා හවසට නිදහසේ ඉන්න සුපරිම හොස්පොට් එකක් වෙලා තියෙනවා මෙතන. මෙතන මාරම ලස්සන තැනක්. ඔයගොල්ලන්ට පුළුවන් නම් ඇවිල්ලා මෙතන බලන්න. Sun is falling, speed in the black. Nobody driving, we're in the back to the end of the world. Tides will rise, tides will fall with the gravity of you to the end of the world. Fortune teller, deck in her hand. Ruler cane. අපි මෙතන ඉවරලා ඊළඟට ගියේ මාරම ලස්සන වෙනස් තැනකට. එතනට කියන්නේ ග්‍රැෆිටි ස්ට්‍රීට් කියලා. ඒක වෙන් කරලා තියෙන්නේ ස්ට්‍රීට් ආටිස්ට්ලට. ඒක රජේ නිල වශයෙන් වෙන් කරලා තියෙන නිදහස් තැනක්. මේකේ විශේෂත්වය තමයි අද තියෙන චිත්‍රය නෙමෙයි හෙට තියෙන්නේ.
මොකද ඒගොල්ලන් ඒක උඩින් ඇවිල්ලා තවත් චිත්‍රයක් හදිනවා. එහින්දා ඒක සතියෙන් සතිය දවසින් දවස හැමතිස්සෙම වෙනස් වෙනවා. ෆොටෝස් ගන්න මාරම ලස්සන තැනක්. අපේ බෙල්ජියමේ ස්ටොප් එක ඉතින් මෙතනින් ඉවරයි. අපි දැන් වාහනයට නැගලා කෙලින්ම යන්නේ රොටර්ඩෑම් වලට. රොටර්ඩෑම් වල තියෙන ලස්සන තැන් අපේ ඊළඟ සුපිරි වීඩියෝ එකෙන් අපි ඔයගොල්ලන්ට අරන් එන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් කියලා ඉල්ලනවා. ඉතින් ඔයගොල්ලන් හැම දිනාටම bye bye.